අපේ අද කතා කරන්නේ 7 වෙනි පාඩම නිර්මාණාත්මක sannivedanaye. මේ පාඩමේ තියෙන වැදගත්ම කොටස් ටික මොනවද කියලා අපි දැන් කතා කරමු. ඉස්සලාම් පොඩි definition එකක් තියෙනවා. ඒක ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද ඔයාලා exam එකේදී answers ලියනකොට you can use this in the front. පළවෙනිට පටන් ගන්න තැනදී ඔයාලට මෙන්න මේ වගේ කොටසක් දාන්න පුළුවන්. මෙතන කියනවා යම් නිර්මාණයක් සඳහා පරිකල්පනය හෝ අපූර්ව අදහසක් හෝ භාවිතා කිරීම නිර්මාණශීලීත්වයයි කියන. ඔයාලට මේක මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තවත් definition ටිකක්. ඊට පස්සේ නිර්මාණාත්මක sannivedanaye අවශ්‍ය වෙන්නේ ඇයි සහ වැදගත් වෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ තවත් වැදගත් කොටසක් තියෙනවා ජේම්ස් වොට්සන් විසින් නිර්වචනය කරපු දෑතේ ඇඟිලි 10ට අදාළ කරුණු 10. මේක ගොඩක් වෙලාවට අහනවා ඔයාලගේ ප්‍රශ්න වල. ඒතර ඔයාලා මතක තියාගන්න ඕනේ මේක. පළවෙනි එක තමයි ගැටලු විසඳා ගැනීමට හේතුව වේ. දෙක පෙළඹවීමට ඇති කරවයි. තුන්වෙනි එක උද්‍යෝගීභාවයෙන් යුතු ක්‍රියාශීලීත්වයක් ඇති කරවයි. හතරවෙනි එක අදහස් පන ගැනීමට උපකාරී වේ. පස්වෙනි එක පවතින දෙයක් කෙරෙහි අභියෝගයක් ඇති කිරීමට උපකාරී වේ. ඊට පස්සේ තියෙන අනිත් අතේ තියෙන පහට ඇඟිලි පහට තියෙන කරුණු ටික තමයි නිර්මාණශීලීත්වය යනු ගවේෂණාත්මක වීමය. දෙවෙනි එක තමයි කණ්ඩායම් කටයුතු වලට වැදගත් වේ. තුන්වෙනි එක සෙසු අයගේ නිර්මාණශීලීත්වය ඇගයුමට උපකාරී වේ. හතරවෙනි එක තමයි නිර්මාණශීලීත්වයේ විවෘතය නම්‍යශීලීය. පස්වෙනි එක තියෙනවා කාර්ය තෘප්තිය ඇති කරවයි. එතකොට මේ 10 ඔයාලා මතක තියාගන්න ඕනේ මේක කිව්වේ කවුද? ජේම්ස් වොට්සන්. හරිද? ඊට පස්සේ තියෙනවා නිර්මාණශීලීත්වයේ මූලිකාංග. මේ වගේනුත් එයාලා ප්‍රශ්න අහනවා. ඒවත් මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි නිර්මාණය creation. නිර්මාණය කියලා කියන්නේ මෙන්න මේ විදිහට අදහස් දක්වන්න පුළුවන්. පෙර නොවූ විරු. නැත්නම් මෙවීම, සෑදීම. නැත්නම් නිර්මාණය යනු අලුත් යමක් නිපදවීමේ ක්‍රියාවලිය හෝ ක්‍රියාවලියයි. මෙන්න මේක මතක තියාගන්න පුළුවන් ඔයාලට නිර්මාණය පිළිබඳව ඔයාලට විස්තර කරන්න දුන්නොත්. ඊට පස්සේ තියෙනවා නිර්මාණශීලීත්වය creativity. නිර්මාණශීලීත්වය යනු නිර්මාණයක් බිහි කිරීමෙහිලා නිර්මාණකරුවෙකු සතු හැකියාවයි, ශක්තියයි. එය ප්‍රතිභාව එනම් අන්තර්ඥානීය ප්‍රතිභානය නැත්නම් ඉන්ටියුෂන් කියලා අපි හඳුන්වනවා. මේ නමත් මතක තියාගන්න. ඊට පස්සේ ලියනාඩෝ ඩා වින්සි විසින් හඳුන්වා දුන්නු කරුණු කීපයක් තියෙනවා. මේ ටිකත් අහනවා. මේ කරුණු 7 මතක තියාගන්න. මොකද එයාලා දෙන්නේ ප්‍රශ්නවල මේ කරුණු 7ට අමතර දේවල් දෙනවා. එතකොට ඔයාලා අඳුර ගන්න පුළුවන් වෙනවා. ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙනවා මේ කරුණු 7 මොනවද කියලා. පළවෙනි එක තමයි කුතුහලය. දෙවෙනි එක නිරූපණය, සංවේදනය, ඊට පස්සේ මෘදුභාවය, කලා විද්‍යා තුල්‍යතාව, කායික මානසික තුල්‍යතාව සහ සම්බන්ධතා. මේ 7 මතක තියාගන්න නම් ඔයාලට බලන්න පුළුවන් මීට අමතරව මොන කරුණුද ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ කියලා. මේ ලියනාඩෝ ඩා වින්සි. ඊට පස්සේ තියෙනවා නිර්මාණාත්මක චින්තනය. එතකොට මේ නිර්මාණාත්මක ක්‍රියේටිව් තින්කින් කියන එකත් එන කොටස් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ස්වය අත්දැකීම්, කියන්නේ තමන්ට තියෙන අත්දැකීම් වලින් නැත්නම් අන්‍යයන්ගේ ලබන අත්දැකීම් නැත්නම් මාධ්‍ය හෝ වෙනත් අත්දැකීම් වෙන්න පුළුවන්. මෙන්න මේ කොටස් තුනත් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ආයත් වැදගත් කොටසක් ග්‍රැහම් බෝල්ස් ඉදිරිපත් කරපු The Art of Thought කෘතියේ සඳහන් වෙන ස්ටෙප්ස් 4. අවධි 4. නිර්මාණාත්මක චින්තනය ක්‍රියේටිව් තින්කින් ඇති වෙන කරුණු 4 ප්‍රධාන ස්ටෙප්ස් 4 තමයි මේ තියෙන්නේ. පළවෙනි එක තමයි සකස් කිරීම, දෙවෙනි එක පෝෂණය, තුන්වෙනි එක ප්‍රදීපනය, හතරවෙනි එක සත්‍යාපනය. ඒතකොට සකස් කිරීම, පෝෂණය, ප්‍රදීපනය සහ සත්‍යාපනය. preparation, incubation, illumination and verification. මේ කොටස් 4ත් මතක තියාගන්න. මොකද මේකෙත් අර විදිහම තමයි මේ එයාලා අහනවා දැන් මේ 4 ග්‍රැහම් බෝල්ස් විසින් පෙන්වා දුන්නු කරුණු 4 අඩංගු වෙන පිළිතුර මොකක්ද කියලා අහනවා. ඒකලා ඒගොල්ලෝ වෙනස් වචනත් භාවිතා කරනවා. ඒතර ඔයාලා මතක තියාගන්න මේ වචන ටික. ඒතර ඔයාලට ලේසියෙන් මතක් කරගන්න පුළුවන් මොකද්ද මේකේ ඉන්ක්ලූඩ් වෙලා නැත්තේ කියලා. So that's it. ඊට පස්සේ තියෙනවා නිර්මාණ ශිල්පියා, ක්‍රියේටර්, නිර්මාණයේ නිමැවුම් කරුවා, නිර්මාණ ශිල්පියා ලෙස හැඳින්විය හැකි. යම් දෙයක් සෑදූ හෝ නිපදවූ පුද්ගලයා නිර්මාණකරු ලෙස මේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය කරලා තියෙනවා. මේ විදිහට මේ පොඩි ඩෙෆිනිෂන් එක නිර්වචනයක් මත තියාගන්නවා නම් ඔයාලට විභාගෙදි ලේසි. නිර්මාණශීලී රචනය ක්‍රියේටිව් රයිටින් කියන්නේ නිකා නිර්මාණශීලී රචනය යන්නේ අදහස් කරන්නේ කිනම් හෝ ශෛලියකින්
රචකයෙකු විසින් නිර්මාණශීලී මනසින් ලියනු ලබන ලේඛනයයි. ඒක තමයි ක්‍රියේටිව් රයිටින් කියලා කියන්නේ. ඊට පස්සේ ඒ කොටස් ටික තමයි මතක තියාගන්න ඕනේ. ඒකේ තියෙන වැදගත් කරුණු විදිහට. ඊට පස්සේ තියෙනවා නිර්මාණශීලී භාෂා භාවිතය. අපි විවිධ මාධ්‍ය යටතේ ගත්තම විවිධ නිර්මාණශීලී භාෂා භාවිත කරනවා. ලැන්ග්වේජ් යූසේජ් එක. අපි ගත්තොත් මුද්‍රිත මාධ්‍යයේ මොනවද අපි භාවිතා කරන්නේ? රූපවාහිනී මාධ්‍යයේ මොනවද භාවිතා කරන්නේ? සිනමාවේ භාවිතා කරන භාෂාව අපි කියනවා භාෂාව රූපය වන අතර එහි ව්‍යාකරණ ලෙස සැලකෙන්නේ සංස්කරණයයි. එතකොට ඒ එන්නේ වගේ ලැන්ග්වේජ් එක භාවිතා කරන විදිහ දැනගෙන ඉන්න ඕනි. මොකද ඒ වගේනොත් කොටස් අහන්න පුළුවන්. මෙතනත් එක්සැම්පල්ස් ටිකක් එහෙම තියෙනවා. ඔයාලට මේක කියවලා තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අපිට වැදගත් කොටසක් සිනමාවේ කැමරා කෝණ. සමීප රූපය, ඉතා සමීප රූපය, අති සමීප රූප මේ කැමරා කෝණ භාවිතා කරන අවස්ථා සහ ඒ වගේ පාවිච්චි කරන සිටුේෂන්ස් දැන් යාලා ගොඩක් ප්‍රශ්න අහන්නේ මේ වගේ එක සිටුේෂන් එකක් දෙනවා, එක අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථාවට ගැළපෙන කැමරා කෝණය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. ඒක නිසා ඒ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. මෙතන ගොඩක් මධ්‍යම රූපය, මධ්‍ය සමීප රූපය, මධ්‍යම දුර රූපය, අති දුර රූපය, ඉතා දුර රූපය, දුර රූපය. So like that way there are so many shots. ඒ වගේ මේ low angle එක සහ high angle එක භාවිතා කරන අවස්ථා තියෙනවා. දැන් low angle එක භාවිතා කරන්නේ කවුරු හරි කෙනෙක් දිනුමක් අරගෙන තියෙනවා නම් අපි මේ low angle එක භාවිතා කරනවා. සමහර කෙනෙක්ට උදව්වක් අවශ්‍ය නම් ඒ කියන්නේ එයාගේ දිල් දුකම නැත්තම් එයාගේ තියෙන යටහත් පහත් භාවයේ පෙන්වන්නත් මේ high angle එක අපි use කරනවා. So you need to remember that low angle එක පාවිච්චි කරන්නේ මොකටද? In order to represent a victory. කවුරු හරි කෙනෙක් දිනුමක් ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා අපි මේ low angle use කරනවා. So like that way you have to see what is the purpose. අපි මේක use කරන purpose එක මොකද්ද වැදගත්කම කියලා අපි බලන්න ඕනේ. So that's it. ඊට පස්සේ extreme long shot අපිට background එකත් පෙන්වන්න ඕන නම් අපිට ඒ වගේ long shot එකක් භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙතන examples කීපයක් තියෙනවා. ඔයාලට ඒ ටික බලන්න පුළුවන්. ඊට පස්සේ රංගභූමිය. රංගභූමියේ නිර්මාණාත්මක කරන මූලිකාංග තියෙනවා. සාහිත්‍ය මූලිකාංග කියන්නේ අපි ලියන දේවල්. එතකොට තාක්ෂණික මූලිකාංග කියන්නේ කැමරා භාවිතා කිරීම, lighting මේ දේවල්. ප්‍රාසංගික මූලිකාංග කියලා කියන්නේ acting. ඇක්ටර්ස්ලා ඇවිල්ලා ඇක්ටිං කරන දේ තමයි ප්‍රාසංගික මූලිකාංගය. එන්නේ කොටස් ටික තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඒක ඇති වෙන්නේ කොහොමද? පළවෙනි ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. පළවෙනිටම ඒ තේමාව, සංකල්පනාව, අදහස් තමයි එන්නේ. ඊට පස්සේ ඒක ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඔහොමම ඊට පස්සේ චරිත තෝරගන්නවා. ඊට පස්සේ භාෂා උච්චාරණය කොහොමද කියලා බලනවා. මේ විදිහට මේක වෙන කොටස් 6ක් මෙතන තියෙනවා. අවසානයේ තමයි ඒක ඔඩියන්ස් එකක් ඉදිරිපිට රංගනය කරන්නේ. ඊට පස්සේ තියෙනවා වැදගත් කොටසක් ජනශ්‍රුතිය කියලා කියන්නේ මොකක්ද කියලා මෙතන ඩෙෆිනිෂන් ටිකක් තියෙනවා. එතකොට ඊට පස්සේ තියෙනවා මෙතන කලා භාවිතා කරන ඒවා එක්සැම්පල්ස් තියෙනවා. සාම්ප්‍රදායික චිත්‍ර, මූර්ති, බීරළු, පැදුරු විවීම්, කැටයම්, බලිශාන්ති කර්ම නිර්මාණ, සාම්ප්‍රදායික අත්කම්. මෙන්න මේ දේවල් තමයි ජන කලා විදියට අපිට යොදා ගන්න පුළුවන්. දැන් මේ වගේ ඇහුවොත් මේ ප්‍රශ්නෙට ජන කලා භාවිතා කරන අවස්ථා හරියට ජන කලා භාවිතයෙන් වෙන දේවල් මොනවද, ඉෆෙක්ට්ස් මොනවද, මේ දේවල් ඇහුවොත් ඔයාලට මෙන්න මේ එක්සැම්පල්ස් දාලා ඔයාලගේ උත්තරේ ලියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කොටස් ටික තමයි මේ 7 වෙනි පාඩමේ වැදගත්ම කොටස් ටික. මේ කොටස් ටික පාඩම් කරගෙන ගියොත් 7 වෙනි පාඩමෙන් එන ප්‍රශ්න වලට ඔයාලට හරියට උත්තර ලියන්න පුළුවන්.